2015 වෙනි ප්‍රශ්නේ සංවෘත පද්ධතියක් තුළ ඇති ජල වාෂ්ප ඝනීභවනය වන විට අවට පරිසරයේ එන්ට්‍රොපිය 15යි කියලා තියෙන්නේ. මොකෝ කියන්නේ? ඕකේ පද්ධති වර්ග ටික මතක ඇති කියලා හිතනවා. මොකද්ද? මායිම හරහා පදාර්ථයට ඒ වගේම තමයි ශක්තියටත් කියන දෙකටම හුවමාරු වෙන්න දෙනවා නම් එහෙමයට කියනවා විවෘත පද්ධති. මේක හරියට ඇරලා දාලා තියෙන වතුර බෝතලයක් වගේ. ඒ වගේම තමයි මායිම හරහා පදාර්ථයට යන්න එන්න දෙන්නේ නෑ. හැබැයි ශක්තියට යන්න එන්න දෙනවා. එහෙමයට කියනවා සංවෘත පද්ධති. හරියට නිකන් වහපු වතුර බෝතලයක් වගේ. වතුර පුරවන්න අයින් කරන්න නම් බෑ. හැබැයි රත් කරන්න ඊතල කරන්න පුළුවන්. ඊළඟට මායිම හරහා පදාර්ථයට යන්න එන්න දෙන්නේ නැහැ. ශක්තියට යන්න එන්න දෙන්නේ නැහැ. එහෙම අයට කියනවා ඒකලිත පද්ධති කියලා. හරියට නිකන් උණු වතුර බෝතල කියන අර තර්මෝස් ෆ්ලාස්ක් ඒ වගේ. රත් කරන්න හීතල කරන්න මොකුත් බෑ. ඇතුලේ තියෙන පදාර්ථය එළියට ගන්න ඇතුලට දාන්නේ මොකුත් බෑ. එහෙම. අපි මෙතන අහන්නේ මොන පද්ධතියක් ගැනද? සංවෘත පද්ධතියක් ගැන. මෙහෙම කෙනෙක්. සංවෘත පද්ධතියක් තුළ ඇති ජල වාෂ්ප ඝනීභවනය වෙනවා. මොකද ජල වාෂ්ප ඝනීභවනය වෙනවා කියන්නේ? H2O වායු කවුරු වෙනවද? H2O liquid. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය තාපදායකද අවශෝෂකද? හිතන්න කොහොමද? අනිත් පැත්ත හිතන්නකො. ඒ කියන්නේ මේ ද්‍රව ජලයේ වාෂ්ප වෙන්න නම් අපි ශක්තිය දෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහාට යන එක තාප අවශෝෂකයි නේ. ද්‍රව ජලයේ වාෂ්ප වෙන එක තාප අවශෝෂකයි. එහෙනම් මේ ක්‍රියාවලිය තාපදායකයි. එහෙම හිතන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයින්ට හිතන්න පුළුවන් වාෂ්පය ද්‍රවය වෙනකොට ශක්තිය පිට කරනවනේ. ඒ නිසා තාපදායකයි කියලා. හරි. මෙතන කියන්නේ ජල වාෂ්ප ඝනීභවනය වන විට අවට පරිසරයේ එන්ට්‍රොපිය 15යි. බලමු. දැන් ජල වාෂ්ප මේක ඇතුලේ ඉන්න ජල වාෂ්ප ඝනීභවනය වෙනකොට ඇතුලේ තියෙන තාපය එළියට දානවනේ. එතකොට ඒක තාපදායක නිසා. ඒතර මේක මෙන්න මේ එළියට දාන තාපය නිසා එළියේ තියෙන අංශු වල මොකද වෙන්නේ? චලනය වැඩි වෙනවා. ඒ චලනය වැඩි වෙනකොට එන්ට්‍රොපිය මොකද වෙන්නේ? පද්ධති දින හමුතාවනේ එන්ට්‍රොපිය වැඩි වෙනවා. මේකේ එන්ට්‍රොපිය වැඩි වෙයි. නැත්නම් එන්ට්‍රොපිය ඉහළයයි කියලා එන්න ඕන. මෙතන තියෙන එන්ට්‍රොපිය පහළයයි කියලා. ඒ නිසා මේ වාක්‍ය වැරදි. ඊළඟ එක. පද්ධතියකින් පිට කරන තාපය මගින් අවට පරිසරයේ ඇති අංශු වල චලනය වැඩි කර හරියටම හරි මේ තාපය නිසා මේ අවට ඉන්න කට්ටියගේ චලනය වැඩි වෙනවා. ඒ චලනය වැඩි වෙන නිසා තමයි එන්ට්‍රොපිය ඉහළ යන්නේ. අපි දැන් ඝන වලට වඩා ද්‍රව වල එන්ට්‍රොපිය වැඩි, ද්‍රව වලට වඩා වායු වල. දැන් ද්‍රව දෙකක් ගත්තා. දැන් හිතමු ජලය කියලා. සෙල්සියස් අංශක 25 තියෙන ජලයට වඩා සෙල්සියස් අංශක 40 තියෙන ජලයේ එන්ට්‍රොපිය වැඩි. හරිද? ඒතර මේකේ චලනය වැඩි කරන මුල් වාක්‍ය වැරදි, ඊළඟ වාක්‍ය හරි. උත්තරේ අංක 4. ඒක හන්ද 2015 43 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 4 වෙන්න ඕනේ.